වේදනාව ඔක්කොම තියෙන්නේ අපේ හිත තුලේ. අතහරින්න තියෙන දක්ෂකමේ දුර්වලතා හින්දාමයි නේ. බුදුරජාණන් වහන්සේ නිතර දෝංකාරයක් හදාගන්න කිව්වා හිතට. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවිකිතබ්බං මහණෙනි. නිතර හිත ඇතුලේ දෝංකාරයක් වගේ පුරුදු කරන්න. මම ප්‍රිය කරන ඇලුම් කරන සියලු දෙනා අතහරින්න වෙනවා. මම ප්‍රිය කරන ඇලුම් කරන සියලු දේ අතහරින්න වෙනවා. දෝංකාරයක් හිතේ තියාගන්න ඕන. මිනිසුන්ගේ හිතවල දෝංකාරයක් තියෙනවා හැමතිස්සෙම. මේ ගම්දනවල ඇවිදලා යනකොට මේ ගම්දනවල සමහරලාවට ගෙදරින් ගෙදරට දෝංකාරය ඇති මිනිස්සුන්ගේ. ආසවල් ප්‍රශ්නේ උනේ මෙතන. ආසවල මගෙත් එක්ක රණ්ඩුවට ආවේ මෙතන. අර ගෑණි මට මෙහෙම වචනයක් කිව්වේ මෙතන. අර මිනිහා මට ගලකින් ගහන්න ආවේ මෙතන. ඔහොම කියලා මේ ගම්දනවල හන්දියක් ගානේ සමහරලාවට දෝංකාර නැද්ද? සමහරලාවට ගෙවල් දොරවල් වල අම්මලා තාත්තලා නීති දානවා. දරුවන්ට නීති දානවා. ආසවලුන්ගේ ගෙවල් වලින් නම් ඒ ගෙවල් වලට වැරදිලාවක් ගොඩ වෙන්නවා. ඕකුන් අපේ පවුල් වලට පරම්පරා ගණන් වෛරක්කාරයෝ. පරම්පරා ගණන් සමහරලාවට එක ප්‍රශ්නයක් අපේ ජීවිතවල නැද්ද?